ඔයාලා හැමෝම මගේ channel එකට හරිම ආදරෙන් පිළිගන්නවා අද. හැමදාම වගේ අදත් මම ඔයාලට අරන් ආවේ natural treatment එකක්. මේක චුට්ටක් විශේෂයි. මම අද කියලා දෙන්න යන්නේ ස්වභාවික දේවල් වලින් night cream එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම්ම බලන්න. ඔයාලට පුළුවන් මේ night cream එකෙන් ඔයාලගේ skin එකේ තියෙන ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් හොයා ගන්න. ඔයාලා මගෙන් ස්කින් කෙයාර් රුටින් එක ගැන අහලා තිබ්බනේ. ඉතින් මම ලොකුවට ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් තාම පාවිච්චි කරන්නේ නැහැ. මෙහි ආවට පස්සේ දැන් ඉස්සරහට මෙහි දේශගුණය වෙනස් වෙන නිසා පාවිච්චි කරන්න සිද්ධ වෙනවා ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්. එතකොට මම ස්කින් කෙයාර් රුටින් එකක් වගේම මම පාවිච්චි කරන ප්‍රොඩක්ට් ගැන හොඳ නරක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නම්. දැනට මම ඔයාලට මේ කියලා දෙන natural treatments මමත් සතියට දෙපාරක් කරනවා. face mask, face pack, ස්ක්‍රබ් මේ දේවල් සතියට දෙපාරක් කරනවා. හැබැයි ෆේස් පැක් නම් මම සතියට දෙපාරකට වැඩිය මුණට ඇප්ලයි කරගන්නවා. ස්වභාවික ට්‍රීට්මන්ට් වලින් මට ප්‍රතිඵල තියෙන නිසා ඉක්මනටම ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් එකකට යන්න ඕනේ කියලා හිතුනේත් නැහැ. ඒ නිසා තමයි තාම ගත්තේ නැත්තේ. ඉස්සරහට ගත්තට පස්සේ මම ඔයගලත් එක්ක මේ දේවල් ෂෙයා කරගන්නම්. ඉතින් අද මම හදන්න යන ක්‍රීම් එකට ඕන කරන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය 3ක් විතරයි. ඉතින් ඔයගොල්ලන්ට ඒක පොඩි මුදලකට ගන්න පුළුවන්. ගෙදර තියෙනවා නම් ඒ දේවල් ගන්න පුළුවන්. මේක අපිට අපේ ස්කින් එකේ තියෙන ගොඩාක් ප්‍රශ්න වලට විසඳුම් දෙන නයිට් ක්‍රීම් එකක්. ඉතින් එහෙනම් අපි යමු ඉක්මනින්ම මේ නයිට් ක්‍රීම් එක කොහොමද හදාගන්නේ? අපිට ඕන කරන්නේ මොනවද? නයිට් ක්‍රීම් එකෙන් අපේ ස්කින් එකට තියෙන ප්‍රතිඵල මොනවද කියලා බලන්න අද වීඩියෝ එකට. මුලින්ම ඔයාලා මේක හදන්න ගන්න භාජන හොඳින් සෝදලා තමයි ගන්න ඕන. ඒ වගේම ඔයාලගේ අත් දෙක හොඳට පිරිසිදු කරගන්නත් ඕන. මුලින්ම මම මේකට එකතු කරගන්නවා සුදු හඳුන් කුඩු තේ හැඳි එකමාරක්. ඊළඟට කෝමාරිකා ජෙල් තේ හැඳි 5ක ප්‍රමාණයක්. ඔයාලට මේකට කඩේ තියෙන කෝමාරිකා ජෙල් ගන්න පුළුවන්. ඊළඟට මම මේකට එකතු කරගන්නේ කහ පොඩි ප්‍රමාණයක්. කහ ගොඩක් එකතු කරන්න යන්න එපා. ඔයාලට මේකට ගෙදර කොටපු කහ තියෙනවා නම් ඒ කහ ගන්න. නැත්නම් කස්තුරි කහ තියෙනවා නම් ඒ කහ ගන්න එක ගොඩක්ම හොඳයි. ඒත් මම ගත්තේ මේකට උයන්න ගන්න ගෙදර කොටපු කහ කස්තුරි කහ මන් ළඟ තිබ්බේ නැති නිසා. ඔයාලට මේකට තව දෙයක් එකතු කරගන්න පුළුවන් අමතර අමුද්‍රව්‍යයක් විදියට ඔලිව් තෙල් බිංදු 2ක් විතර. අවශ්‍යම නැහැ තියෙනම් විතරක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේක හොඳට කවලම් කරලා අපිට පුළුවන් පිරිසිදු කප් එකකට දාලා රැට නිින්දට යන්න කලින් අපේ ස්කින් එකට ගා ගන්න. සුදු හඳුන් වලින් අපේ සමේ අවපහ ගැනීම, කුරුලෑ පැල්ලම්, බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් ඒ වගේම සමේ තියෙන ඔයිලි ගතිය පාලනය කරන්න පුළුවන් වෙනවා ගොඩාක් ඉක්මනින්ම මෙන්න මේ සුදු හඳුන් වලට. කෝමාරිකා වලින් වෙන්නේ අපේ හැම වේලිලා තියෙනවා නම් ඒක නැති කරලා සමේ තෙතමනේ ආරක්ෂා කරනවා. ඒ වගේම අවුවට පිලිස්සුණු අවපෑ වෙලා තියෙන සම ටිකෙන් ටික යථා තත්ත්වයට පත් කරනවා. අනිත් දේ තමයි කෝමාරිකා කියන්නේ කුරුලෑවරටත් ගොඩාක් හොඳ ස්වභාවික අමුද්‍රව්‍යයක්. මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා කෝමාරිකා ගැන. ඔයාලට වැඩි විස්තර ඕන නම් මගේ channel එකේ තියෙනවා බලන්න පුළුවන් මේ වීඩියෝ එකත්. කහ වෙලුනොත් අපිට අපේ සමේ තියෙන අසාත්මිකතා නැති කරගන්න, ඇක්නි පාලනය කරගන්න මෙන්න මේ වගේ ගොඩක් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඊළඟට ඔලිව් තෙල්. ඔලිව් ඔයිල් වලින් අපේ සමේ තෙතමනය, සමේ තියෙන පැල්ලම් මෙන්න මේ දේවල් අවම කරගෙන පැහැපත් සමක් ලබා ගන්න උදව් වෙනවා. මම මේ අද මේකට එකතු කරගත්තු අමුද්‍රව්‍ය 3ම. මේක අපිට හුලන් නොවදෙන විදියට හොඳට කප් එක වහල් ඉවර වෙලා තියලා පාවිච්චි කරන්න පුළුවන්. මේක අපේ හැමට ගොඩාක්ම හොඳයි. හැමේ තියෙන ගොඩාක් ප්‍රශ්න වලට මෙන්න මේ ක්‍රීම් එකෙන් විසඳුමක් ඕගලන්ට ලබා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම නයිට් ක්‍රීම් එකක් විදියට මේක ගන්න. තව දෙයක් ඔයාලට කියන්න ඕන. මේක අපි රැට මූණට ගාන නිසා අපි නිදා ගන්නකොට කොට්ටේ එහෙම ගෑවෙන්න පුළුවන් පොඩ්ඩක් හරි. මොකද අපි මේකට කහ චුට්ටක් දානවනේ. ඉතින් ඒ නිසා කහ කොහේ හරි ගෑවුනාට පස්සේ ඇඳුම් වල පැල්ලම හිටින නිසා ඔයාලට පුළුවන්
වෙනම කොට්ටෝරයක් පාවිච්චි කරන්න මේක ගාන දවසට. මට නම් එහෙම ඕනුනේ නැහැ. වෙරුණාට පස්සේ ඒක එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ලොකුවට. ඉතින් ඔයාලටත් මේක හදලා නයිට් ක්‍රීම් එකක් විදියට පාවිච්චි කරලා බලන්න පුළුවන්. ගොඩක් හොඳ ප්‍රතිඵල සතියක් යද්දී ඔයාලට බලා ගන්න පුළුවන්. සතියක් මේක එක දිගට පාවිච්චි කරලා බලන්න. ලොකු ගණන් දීලා අපි ක්‍රීම් වලට වියදම් කරන්න ඕන වෙන්නේ නැහැ. මේ වගේ ස්වභාවික දේවල් වලින් ලස්සන වෙන්න ගත්තාම අනිවාර්යයෙන්ම මේ නයිට් ක්‍රීම් එක ඔයාගේ සමේ තියෙන ප්‍රශ්න වලට ගොඩක් හොඳ විසඳුමක් වෙනවා කියලා මම හිතනවා. මම මේක හදන්න ගත්තේ මේ ළඟදී ඉඳන්. ඉතින් මේක තව අය හදලා ඇති, පාවිච්චි කරලත් ඇති. එයාට හොඳ රිසල්ට් එකක් ලැබෙන්නත් ඇති. මට මේකෙන් හොඳ රිසල්ට් තිබ්බ නිසා තමයි මම මේ දේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මේ විදියට වීඩියෝ එකකින් මම මේක අරගෙන ආවේ. ඉතින් ඔයාලත් කරපු නැති කෙනෙක් ඉන්නවා නම් මේක හදලා ගාලා බලන්න කොහොමද ඔයාලට ලැබෙන ප්‍රතිඵල කියලා. ඉතින් එහෙනම් අදට මම ගෙහින් එන්නම්. ඔයාලා පරිස්සමින් ඉන්න.